අද මං ආවේ පුංචි කාලේ ගොඩක් වෙලාවට මෙන්න මේ මල ගැන කතා කරනවා. මේ මල දැක්කහම මට මතක් වුණා ඉස්සර කියනවා කාන්තාවකගේ කොණ්ඩය කිතුල් රෑනක් වැනි කොණ්ඩයක් තියෙනවා කියන එක හරි වැදගත් කියලා. ඉතින් මේ බලන්න මේ වගේ කොණ්ඩයක් තියෙනවා කියන්නේ ගෑන් ළමයෙකුට ඉස්සර පංච කල්යාණයෙන් එකක් විදිහට තමයි ඒ ගැන කතා කරන්නේ. ඉතින් මේ තමයි කිතුල් ගහ. කිතුල් ගහ කිව්වහම මේක කැරියෝටා ස්පීසිස් එකක් වෙන්නත් පුළුවන්. කැරියෝටා යුරේනස් කියන එක තමයි අපි සාමාන්‍යයෙන් කිතුල් පැණි හදන්න ගන්න ලංකාවේ ගහ. මම හරියටම දන්නේ නැහැ මේ ඒ ස්පීසිස් එකමද කියලා. හැබැයි මේක අනිවාර්යයෙන්ම කැරියෝටා ස්පීසිස් එකක්. මෙතන තියෙනවා පාම් ගස් 3ක්ම තියෙනවා මේ දිල්ලියේ. ඉතින් සාමාන්‍යයෙන් කිතුල් ගහ ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව වගේ රටවල් වල හැදෙන ගහක්. මේකට ෆිෂ් ටේල් පාම් ට්‍රී කියලාත් කියනවා. එහෙම නැත්නම් ඒකට හේතුව තමයි මේ කොළවල හැඩය. එහෙමත් නැත්නම් මේකට ටොඩි පාම් කියනවා. එහෙමත් නැත්නම් ජග්රි පාම් කියලා කියනවා. ඉතින් මේ විදිහට කියන මේ ගහ මල් තමයි මේ තියෙන්නේ. ඒ මල උඩ ඉඳන් තමයි පහළට හැදෙන්නේ. දැන් මේ ගොඩක්ම තරුණ මලක්. මෙයා තාම පටන්ගෙන නැහැ මල එන්න. මං හිතන හැටියට මං හරියටම දන්නේ අපේ ගොඩක් කිතුල් ටොඩි කපන කියන්නේ රා එහෙමත් නැත්නම් හකුරු කර්මාන්තයේ ලංකාවේ අභාවයට යමින් තිබ්බ එකක්. හැබැයි ඒක දැන් ආපහු ප්‍රවර්ධනය කරනවා අමාත්‍යාංශ මට්ටමින්. ඒ කියන්නේ දෙපාර්තමේන්තු මට්ටමින් ලංකාවේ ගොඩක් හොඳ දෙයක්. මොකද කිතුල් හකුරු හරිම රහයි. එතකොට මම හිතනවා මේ වගේ තරුණ මලකට ගොඩාක් අපේ සංස්කෘතියේ ඒක දන්න ශාස්ත්‍රය දන්න අයට ගොඩක් සම්ප්‍රදායික බෙහෙත් වර්ග පාවිච්චි කරනවා මේ කපන මලට තියලා ඒ අවශ්‍ය ශ්‍රාවය සැප් එක ගන්න. ඉතින් ඒක ගැන ගොඩක් තියෙනවා මේ පාරම්පරික දැනුම ගොඩක් යූස් කරනවා. මේක සාමාන්‍යයෙන් ටොඩි ටැපින් කියන එක. ඒ කියන්නේ රා මදින කලාව වෙනමම කලාවක්. ඒක ගැන මම ගොඩක් දන්නේ නැහැ. කොහොම නමුත් මේ තියෙන්නේ විහිදිච්ච මලක්. එතකොට මේ විහිදිච්ච මල ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඒක සාමාන්‍ය තරුණ කාලේ කපලා තමයි අයින් කරලා ඒක මල ශ්‍රාවය පටන් ගන්නෙ. ඒක ටැප් කරන්න. මේ තියෙන්නේ වේලිච්ච මලක කිතුල් රෑනක්. මේ කිතුල් රෑනෙන් ඇත්තරම පුංචි කර්මාන්ත කරනවා. මම දැකලා තියෙනවා මංගාවක් තියෙනවා බාස්කට්ස් වියන්න පුළුවන් ලංකාවේ ඒක කරනවා. ඊළඟට ඔය ටේබල් මැට්ස් කෝස්ටර්ස් වගේ දේවල් හදනවා. ඉතින් මේක අපත යන්නේ නැතුව ඒකත් පාවිච්චි කරන්න පුළුවන් මේ වියන වගේ දේවල් වලට. එතකොට මේ තියෙන ඊට වඩා ටිකක් මේක තාම පටන්ගෙන නැති මලක්. ඊළඟට ඇරිච්ච මලක්. ඊට පස්සේ ටිකක් මෝරපු මලක්. ඊටත් වඩා මෝරපු මල් මෙතන තියෙනවා. අර ලස්සනට කර්මාන්තයකට වගේ අත් කර්මාන්තයකට ගන්න පුළුවන් රෑන් තියෙන හරි හයියයි ඒවා. මෙතන ඊට වඩා ඒවා තියෙනවා. ඒ වගේම කිතුල් ඇට මං හිතන්නේ මේක ටිකක් සෑහෙන මෝරලා. හැබැයි ඔයගලන් දැකලා තියෙනවා නම් ලංකාවේ උගුඩුවන්ගේ වසුරු වලත් උගුඩුවන්ගේ මලපහවලත් මේ කිතුල් ඇට තියෙනවා. ඒ කියන්නේ යාලා කිතුල් ඇට කන්න එනවා කියන එක තමයි ඒකෙන් ඔප්පු වෙන්නේ. ඉතින් කැරියෝටා ස්පීසිස් අපේ මේ කලාපේ ආසියානු කලාපේ ගොඩක් රටවල් වල තියෙන ගහක්. තාල වර්ගයේ ගහක්. අපි ඉස්සර ඉගෙන ගන්නවා ඒක. ඒ වගේම මට මතකයි කිතුල් තලප කිතුල් පිටි වලින් හදන තලපත් එක්ක අපේ අම්මා හරි රස හොද්දක් හදනවා. ඒකට කිරි හොද්ද කියලාද මන් දන්නේ කියන්නේ. දන්න අය කමෙන්ට් කරන්න. ඒ කිරි හොද්දත් හරිම රහයි. මම තලපේ කනවට වඩා අර හොද්ද කන්න ආසයි. පොල් කිරි දාලා ඒකටත් කිතුල් පිටි ටිකක් දාලා සීනි චුට්ටක් දාලා හදන තලපයක්. ඉතින් මේක හරි සීතල කෑමක් කියලා කියනවා. අපේ සම්ප්‍රදායේ ගොඩක් තියෙන ගහක්. ඒ වගේම මං සිංහරාජාවට පර්යේෂණ කරන කාලේ කිතුල් මදින ගහක් ගෙදරක ඩැනියල් අයියා කියලා ඒ ගෙදර අපි නතර වෙලා හිටියේ. ඉතින් අර තාච්චියේ ඉතුරු වෙන හකුරු හදලා ඉතුරු වෙන හකුරු බෝලත් එක්ක කහට එකක් දෙනවා අපි කැලේ වැඩ කරලා එළියට එනකොට. පුදුමාකාර ලස්සන මතකයක්.
ඉතින් මේ ඔක්කොම කිතුල් ගහත් දැක්කහම මට මතක් වුණා විශේෂයෙන්ම මේ කාන්තාවකගේ කොණ්ඩයට සම කරන මේ මල දැක්කහම මට ඒක ගොඩාක් මතක් වුණා. හැබැයි ඉතින් දැන් කාන්තාවන්ගේ කොණ්ඩේ මෙච්චර දිගට තියාගන්නේ හරි අඩුවෙන්. ඒ කියන්නේ පංච කල්යාණය පොඩ්ඩක් මේක අඩු වෙලා තියෙන්නේ. කොහොම නමුත් කිතුල් කියන්නේ බොහොම ලස්සන හරි ලස්සන පර්සනැලිටි එකක් තියෙන ගහක්. ගොඩක් ඕනමෙන්ටල් ගස් තියෙනවා දැන් කිතුල් පවුලේ පෝච්චිවල පවා හදන මේ තමයි කැරියෝටා ස්පීසිස් එකක් වෙන්න ඕනි. මම දන්නේ නෑ මේක කැරියෝටා යුරේනස්ද කියලා. යුරේනස් නොවෙන්නත් පුළුවන්. කොහොම නමුත් මෙච්චර පාටින් හැදිච්ච කිතුල් මලක් මම මේ දැක්කමයි.